මේක අපි මතක තියාගන්න ඕන ශුක්‍රාණු ජනනේ නෙමෙයි මේක ගෑනු අයගේ සිද්ධ වෙන අණ්ඩ ජනනේ. ඉතින් මේක ස්ත්‍රී විදිහට තමයි වෙන්නේ. ස්ත්‍රීන් සතු යම් දෙයක් තියෙනවාද ඒ දේවල් මේකෙන් ප්‍රකට වෙනවා. මේක ඇතුලින් තියෙන්නේ ඒගොල්ලන්ගේ මේක බොක්කේ ඉඳන්ම මේ ඒගොල්ලන්ගේ එන දෙයක් තියෙනවා. එහෙනම් අපි ඒක ඔළුවේ තියාගෙනයි මේ වැඩේට අපි යන්න ඕන. right බලන්න දැන් මූලාකෘති ජන්මානුසෛල අණ්ඩමාතෘසෛල ඒක අවුලන්නේ ළමයෙක් ඉපදෙද්දී යාගේ ඉන්නවා කියේ මොකද්ද? ප්‍රාථමික අණ්ඩසෛලේ දැන් ඉන්න ඕන මොන විභාජනයක අවසානයේද? එනේ අවසානයේ කියන්නේ උන්නේ මුල. තව විදිහක් මම මට කියන්නේ අනුනන විභාජනයේ අවසානය කියන්නේ මොන කලාව අවසානයේද? මේකට ඕන මේ සෛල විභාජනය ගැන දැනුම. මොන කලාව අවසානයේද? අන්තර් කලාව අවසානයේ. අන්ත කලාව අවසානයේ. ඒ කියන්නේ ප්ලාස්ම විභාජනය වෙලා නැහැ. ප්ලාස්ම විභාජනය නොවි. දැන් සෛලයක් නැද්ද මෙතන? දැන් මොන විභාජනය වෙන්න ඕනද? ප්ලාස්ම විභාජනය වෙන්න ඕන. ඔන්න දැන් ඔහොම එනවා. දැන් ඔන්න අනුනනේනේ. අන්තර් කලාව කියන්න බෑන කලාව ටික. කියන්න. ප්‍රාක් කලාව ආව ඊට පස්සේ විභාජනය ඉවර වෙලා නවතින්න ඕන. මේ කවුද පිරිමිද ගෑනුද? right. එහෙම හිතාගෙන උත්තර දෙමු. අද අපි හිතමු ගෑනු ළමයෙක් ස්කූටරේ යනවා. කහයිරක් තියෙනවා. නවත්තයිද? කහයිර චුට්ටක් පැනලා තමයි නවත්තන්නේ. එහෙනම් මෙතන ප්ලාස්ම විභාජනය නවත්තන්න එපා. යන් කහයිර පයිමු. මොකද්ද ඌනනේ එක තියෙන්නේ? ඌනනේ එකට දුවන්න බල. ඌනනේ එකට කියන්නේ අන්තර් කලාව. දැන් මේ මොන අන්තර් කලාවේද? ඌනනේ එකේ. දැන් කියන්නේ ගෑනු ළමයිනේ කියන්නේ. ඊට පස්සේ ප්‍රාක් කලාව එකට ඇවිල්ලා තමයි නතර වෙලා තියෙන්නේ. දැන් කහිර මැද්දේ මේකේ ඉන්නේ. අර පාර පයින්නේ උන් ඔහම ස්කූටරේ අයින් වෙලා මෙහෙම යනවා. ඒ අනේ උන් දිහත් රවණෝ. දැම්මට හයියෙන් කියන්නේ ප්‍රාථමික අණ්ඩසෛලයේ සිටිය යුතු කලාව අනෝනනයේ ප්ලාස්ම විභාජනය අවසානයේ. නමුත් සිටින්නේ මොකේද? ඌනනය එකේ ප්‍රාක් කලාව එක. මතක තියාගන්න ඕනේ. right. දැන් ඉතින් ඒ නංගි ඔන්න දැන් යනවා. කියවුමා ඊළඟට පහු කරන කලා ටික. ප්‍රාක් කලාව එකෙන් පස්සේ පහු කරන කලාව මොනවද? යෝග කලාව එක. එක. අන්ත කලාව එක. ප්ලාස්ම විභාජනය. මේ හරිනේ. ඔන්න ප්ලාස්ම විභාජනය වුණා. නවතින්න ඕන හරිනම් ඔයාලව කියන දේ මොකද්ද? ප්ලාස්ම විභාජනයේ අවසානයේ. එහෙමද? ඊළඟ කහිර හම්බෙලා තියෙන්නේ. එම මැතිනිය දැන් කියලා බලන්න දැන් ප්ලාස්ම විභාජනයේ අග ඉන්න ඕන කෙනා. යන්. එහෙම නවතිනවද අපි? උණනේ දෙකට යන්. අන්තර් කලාව දෙක. ඕන් නැවතිලා ඉන්න තැන. මේ සැරේ කහිර පැනලා තමයි මේකේ නවත්තගෙන ඉන්නේ. මෙහෙ යනවා කට්ටිය. නේ. මොකේද ඉන්නේ? හරි. දැන්